ආයුබෝවන් අද දවස පුරාවටම සතුටින් hina වෙලා ඉන්න පුළුවන් වාසනාවන්ත දවසක් වේවා ඔයාලා හැමෝටම. අද වැඩ වැඩි දවසක්. ඉතින් මේ වැඩ වැඩි දවස් වලට අපි පුරුදු වෙලා ඉන්නවා ඉක්මනට දෙයක් හදාගෙන කන්න. ඔන්න අද මම ඒකට අරන් තියෙන්නේ chicken. මම මේක ඉක්මනට හදා ගන්නයි යන්නේ. මම මේ කුකුල් මස් එක මේ විදිහට කෑලි 4කට කපා ගත්තා. 3-5 ಜಾති හොඳට ඇතුළට යන්න ඕන හින්දා මම මේ විදිහට පිහියෙන් ඉරි දෙකක් මේ විදිහට ගහ ගන්නවා. දැන් බලමු නේද මම මේකට එකතු කරන 3-5 ಜಾති මොනවද කියලා. මම මෙතන අරන් තියෙනවා ගම්බිරිස් කුඩු, කෑලි මිරිස්, ඊට පස්සේ කොත්තමල්ලි කුඩු, සූදුරු කුඩු, ඊට පස්සේ මික්ස් ස්පයිසි එකනොත් මම මෙතන අරගෙන තියෙනවා. දැන් මේ ටික මේකට දාලා තව මම මේකට එකතු කරනවා ඉඟුරු සුදු ලුණු, හොඳට තලාගත්ත ඉඟුරු සුදු ලුණු, ඊට පස්සේ ප්ලේන් යෝගර්ට්, ඒකේ මේස හැඳි දෙකක් විතර එකතු කරනවා. යෝගර්ට් ඒ කියන්නේ ප්ලේන් යෝගර්ට් එක නැත්තම් අපිට පුළුවන් මේකට මුදවපු කිරි මේස හැන්දක් හෝ දෙකක් එකතු කරගන්න. ඊළඟට මම මේකට දා ගන්නවා ඔලිව් ඔයිල්, ඊට පස්සේ දෙහියුස, අනිවාර්යයෙන්ම දෙහියුස ටිකක් එකතු කරගන්න. ඊළඟට මේ ටික අපි හොඳට මසාජ් කරගන්න ඕන. ඒ කියන්නේ හොඳට අනා ගන්න ඕනේ මේ දේවල්, මේ අපි දාපු ද්‍රව්‍ය හොඳට මේ කුකුල් මස් එකට කාවදින විදියට හොඳට අනා ගන්න ඕන. බලන්නකෝ. ඔයාලා දැක්ක නේද මම තව දෙයක් මේකට එකතු කරනවා. ඒ තමයි අබ සෝස් එක. ඔයාලා ළඟ තියෙනවා නම් මේකෙන් ටිකක් දාගන්න. එතකොට හරි රසයි අපේ chicken එක. ඊළඟට මම ඉතින් මේ එකතු කරන්නේ කපාපු තක්කාලි කෑලි කිහිපයක් මේ විදිහට මම නිකන් කුටු වශයෙන් කපලා තියෙනවා ටිකක් ලොකුවට. ඊට පස්සේ ලුණු ටිකක් එහෙම ටිකක් යහමින් දාගත්තාම හරි රසයි. ඊට පස්සේ මේ විදිහට අම්මිරිස් කරල් කිහිපයක්, මම තව රොස්මෙරි ඉත්තක් තිබ්බා ඒකත් දාගත්තා. ඔයාලා ළඟ තියෙනවා නම් ඔරිගානෝ පවුඩර් ටිකක් එහෙම උනත් මේකට දාගන්න පුළුවන්. තමන්ගේ රසය අනුව තමන් මොනවා හරි ඔයාලගේ කිචන් එකේ තියෙනවා නම් එහෙම හර්බල් මොනවා හරි ඒකත් එකතු කරගන්න. හරිම රසයි. ඊට පස්සේ මේ වගේ දෙහි කෑලි ටිකක් දාගන්න. මොකද අපි මේක අවන් එකේ දාලා බේක් කරද්දී මේ දෙහි කෑලි වල සුවඳ හොඳට ඒ අරෝමා එක අපිට ගන්න පුළුවන් මේ විදිහට දෙහි කෑලි ටිකක් කපලා දාපුවාම. ඊළඟට මම තව මේකට අහපව් ඉඟුරු පෙති කීපයකුත් එකතු කරා. බලන්නකො ලස්සන, හරිම ලස්සනයි. මේක මාරම රසයි හොඳේ. අපි අර chicken curry එකක් එහෙම හදද්දී ගොඩක් දේවල් අඹරන්න ඕනේ, බදින්න ඕන, ඒ වගේ ගොඩක් දේවල් කරන්න තියෙනවනේ. මේක එහෙම නෑ, ටක් ගාලා හදා ගන්න පුළුවන්. ඔන්න අපි දැන් ඔක්කොම ලෑස්ති කරගෙන ඉවරයි. ඔයාලට පුළුවන් මේක පැයක් හෝ දෙකක්, ඒ කියන්නේ කන්න හදිසි නැත්නම් පැයක් හෝ දෙකක් මේක පොඩ්ඩක් මැරිනේට් වෙන්න තියන්න. නැත්නම් පැය භාගයක් වුණත් තියලා ඊට පස්සේ අපිට පුළුවන් මේක අවන් එකේ දාලා පැයක් බේක් කරගන්න. බලන්න පැයකට විතර පස්සේ chicken ටික හොඳට ඉදිලාද කියලා. පැයකට පස්සේ ඒ කියන්නේ chicken ටික හොඳට තැම්බිලා ඉදිලා හැමනම් ඔයාලට පුළුවන් අහපව් මේ අපි වහලා තියෙන පොයිල් එක අයින් කරලා තව විනාඩි 10ක් හෝ 15ක් උඩ ටිකක් ලස්සනට රන්වන් පාටක් වෙනතෙන් තියාගන්න. විනාඩි 15කට විතර පස්සේ බලන්නකො මගේ chicken එකේ ලස්සන
ඒ වගේම මාරම සුවඳයි. අර දෙහිල් පිච්චුණු සුවඳ, ඊට පස්සේ ලුණු වල සුවඳ, ඒ වගේම රොස්මරි ඒ ඔක්කොම කලවම් වෙලා මාරම සුවඳක් තමයි මේකෙන් එන්නේ. තව දෙයක් කියන්න ඕන, ඔයාලා මේක හදලා කනවා නම් අර අපි දෙහිම දැම්මේ ඒ දෙහි කෑලිත් එක්කම මේක කෑමට ගන්න. දැන් බත් එහෙම කනවා නම් ඒ බත් එකට මේ දෙහි ටිකක් මිරිකන්නකො, ඒ පිච්චුණු දෙහි ටිකක්. ඒකෙන් අපේ කෑම ප්‍රියතාවය තව වැඩි කරනවා. ඒ එක්කම අපේ දිවට වෙනස්ම රසයක් ඒකෙන් ගන්න පුළුවන්. මම නම් හරි ආසයි මේක හදලා කද්දී ওই දෙහි ටිකකුත් එක්කම මේක කෑමට ගන්න. ඕම් බලන්නකො, දැන් මම මේ චිකන් එක මගේ මේ බත් එකට මම තියලා මං අර කීව දෙහි කෑලි, ඊට පස්සේ තක්කාලි, ලුණු ඔය හැමදේම එකතු කරලා තමයි මම මේක කන්න ගන්නෙ. අපිට ආයි වෙන එළවලුවක් හදාගන්න අවශ්‍යතාවයක් ඇත්තෙම නැහැ. මේක සම්පූර්ණම ප්‍රෝටීන් බහුල රසවත් ආහාරයක්. මොකද දැන් මම බත් වලටත් මෙතන මම බත් තම්බ ගත්තෙන් මෙතන බඩිඟුරු ටිකක් එහෙම දාලා බඩිඟුරු යට ටිකක් දාලා තමයි මම බත් එකත් උයාගෙන තියෙන්නේ. ඉතින් පෝෂණීය ආහාරයක් ඔන්න මම අද හදාගත්තා ඉක්මනට. ඉතින් ඔයාලත් හදලා මේක රස බලන්න. ඒ වගේම මගේ මේ වීඩියෝ එකට කැමති නම් ලයික් එකකුත් දෙන්න. ඒ වගේම යාළුවන්ට බලන්න ෂෙයා කරන්න. අපි එහෙනම් ආයෙත් මේ වගේම රසවත් කෑමක් හදන වීඩියෝ එකකින් හමු වෙමු. වීඩියෝ එක බලපු ඔයාලට බොහොම ස්තුතියි. පරිස්සමින් ඉන්න. ආදරේ හැමෝටම.